ඔන්න මං අදත් ඔයාලට රසමරස රෙසිපි එකක් අරගෙන ආවා. පෝක් ස්ටූ එකක් ලේසියෙන්ම හදාගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මම මෙතන උරුමස් කිලෝ එකක් අරගෙන තියෙනවා. ඒකට කහ, ගම්මිරිස්, ලුණු, විනාකිරි, වතුර ස්වල්පයක් එකතු කරගෙන මද ගින්දරේ විනාඩි 15ක් වගේ තම්බ ගන්නවා. මේ අතරතුර අමු 3-5 එකතු කරගන්නවා. මේ ටික එකතු කරගෙන විනාඩි 10ක් 15ක් අතර කාලයක් ඌරුමස් එක හොඳින් තම්බ ගන්න ඕනේ. මේ ඌරුමස් එකට වතුරත් උනනවා. එතකොට ඒ වතුරෙන්ම තම්බ ගත්තාම හරිම රසයි. විනාඩි 10ක් 15ක් වගේ යනකොට මේ කරි එකේ තෙල් පෑදෙන්න පටන් ගන්නවා. ඒ තෙල් පෑදුනාට පස්සේ අමු මිරිස්, සුදු ලූණු, කරපිංචා, රම්පේ, කුරුඳු පොතු, කරඳ මුංගු ඒ ටික එකතු කරගන්නවා. ඒ ටික එකතු කරගෙන හොඳින් බැලෙන්න විනාඩි 5ක් වගේ තියලා විනාඩි 5කට වගේ පස්සේ අපිට එකතු කරගන්න පුළුවන් කෑලි මිරිස්. කෑලි මිරිස් තේ හැඳි දෙකක් හෝ මේස හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. ඔබ සැරට කන කෙනෙක් නම් ඔබට මේස හැඳි දෙකක් එකතු කරගන්න පුළුවන්. මේ විදිහට තෙල් එකේ බැදෙන්නත් විනාඩි 5ක් හෝ 10ක් අතර කාලයක් තියාගන්න. ඊට පස්සේ අපේ ස්ටූ එක රෙඩි. මේ වගේ රසවත් වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. මේ පෝක් ස්ටූ එක හදන්න හරිම ලේසි. ඔයාලා try කරලා බලන්න. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.